ළමයි කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. අද මම අරගෙන ආවේ ඔයාලා හැමෝම දන්න ප්‍රොඩක්ට් එකක් ගැන රිවිව් එකක්. තියෙන්නේ මම දැනට මේ දවස්වල යූස් කරන ප්‍රොඩක්ට්. ඉතින් අපි බලමු මේ වගේ රිසල්ට් කොහොමද? මේ වගේ ප්‍රයිසස් කොහොමද? ඔයාලගේ බජට් එකට වර්ත්ද? ඒත් එක්කම මේ වගේ ලැබෙන රිසල්ට් මොනවද කියලා. මේ තියෙන්නේ මම යූස් කරන ඩේ ටයිම් ක්‍රීම් එක. ඉතින් ජැනට් එකේ එන ආයුර්වේද ෆෙයර් ඇන්ඩ් නැචරල් ෆෙයර්නස් ක්‍රීම් එක. ඔයාලා හැමෝම ඩේ ටයිම් එකට යූස් කරන ක්‍රීම් එකක් හොයනවා. හැබැයි ඔයාලා බයෙන් ඉන්නේ මොකක්ද යූස් කරන්න කියලා. ඉතින් එතකොට මට මෙන්න මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මම ජැනට් එකේ ගොඩක් දේවල් රෙකමන්ඩ් කරනවා. ජැනට් බ්‍රෑන්ඩ් එක අපිට ස්කින් එකට යූස් කරන්න පුළුවන් අහිතකර දේවල් නැති බ්‍රෑන්ඩ් එකක්. ලොකුවට ග්ලෝ එකක් නැහැ. හැබැයි අපිට ස්කින් එක ඩැමේජ් කරගන්න නැතුව අපිට හොඳ රෙකමෙන්ඩේෂන් එකෙන් යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදියට මම ජැනට් බ්‍රෑන්ඩ් එක දකිනවා. ඉතින් ඒවත් එක්ක ඔයාලට ඩේ ටයිම් එකට එළියට යද්දී එහෙම නැත්නම් ඔයාලා ගෙදර ඉද්දී යූස් කරන්න පුළුවන් ඔයාලගේ බජට් එකට රීසනබල් හොඳ විදියට යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදියට මම මේ ජැනට් එකේ එන ප්‍රෙයර් ඇන්ඩ් නැචරල් ෆෙයර්නස් ක්‍රීම් එක රෙකමන්ඩ් කරනවා. මේක බජට් ෆ්‍රෙන්ඩ්ලි අපිට යූස් කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔයාලට මේකෙන් හරි සුදු වෙනවා කියලා කියන්න බෑ. මේකෙන් සුදු වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට පැහැපත් භාවයක් ලබා ගන්න පුළුවන්. ඊට වඩා ඔයාලගේ ස්කින් එක ප්‍රොටෙක්ට් කරනවා. ඒ වගේම ඔයාලා මේක යූස් කරාම ඔයාලට දැනෙනවා ස්කින් එකෙන් අමුතු දෙයක් කියන්නේ ඔයාලට ස්කින් එක සෙට් වගේ දෙයක් දැනෙනවා. ඒ හින්දා ඩේ ටයිම් එකට බය නැතුව යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. මේ තියෙන්නේ මම යූස් කරන සන් ක්‍රීම් එක. මේක මට ලැබුණ ගිෆ්ට් එකක්. මේක නම් මාරම රිසල්ට් තියෙන එකක්. හැබැයි මට මේකේ නමක්වත් කියන්න දන්නේ නැහැ. මොකද මම මේක මට හම්බුන එකක්. මම හැබැයි මේක පේජස් වල දැකලා තියෙනවා කොරියන් ප්‍රොඩක්ට් ගෙන්නන පේජස් වල. ඔයාලා චුට්ටක් හොයලා බලන්න. මේක මට ගිෆ්ට් එකක් ලැබුණ හින්දා මම හරියටම දන්නේ නැහැ මේක කොහෙන්ද ගත්තේ එහෙම කියලා. හැබැයි මට මේකෙන් ලැබෙන රිසල්ට් එක නම් හරිම බෙස්ට්. මොකද මම ගොඩක් සන් ක්‍රීම් යූස් කරලා තියෙනවා දෙපාරයි තුන් පාරයි. හැබැයි කිසිම රිසල්ට් එකක් නැහැ. ඒ වගේම ගාගෙන එළියට ගියාට පස්සේ අවුවට දිය වෙනවා. ඒ වගේ එක එක ප්‍රශ්න. හැබැයි මට ඊට පස්සේ හොඳ සන් ක්‍රීම් එකක් විදියට අහුුනේ සෙන්ටෙලා බ්‍රෑන්ඩ් එකේ එන සන් ක්‍රීම් එක. ඒක ඇත්තටම හොඳ රිසල්ට් එකක් තිබ්බා. ඒක මගේ ඉවර වුණා. ඒකත් එක්කම තමයි මට මේක හම්බුනේ. හැබැයි මේකත් ඇත්තටම ගාලා යද්දි මාරම එකක් දැනෙනවා ස්කින් එකට. අර කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රොටෙක්ෂන් එකක් දැනෙනවා. ඒ වගේම ග්ලෝ එකක් දැනෙනවා. ස්කින් එකේ අමුතු ග්ලෝ එකක් එනවා. ෂයින් එකක් එක්ක මේ ප්‍රොඩක්ට් එක හොඳටම රෙකමන්ඩ් කරන්න පුළුවන් සන් ක්‍රීම් එකකට. ඔයත් මේක දැක්කොත් අනිවාර්යයෙන්ම අරන් බලන්න. හැබැයි මම හිතනවා මේකේ ඔරිජිනල් එකම ගන්න ඕනේ කියලා. මොකද මේකේ සමහර විට ෆේක් තියෙන්න පුළුවන්. මම හරියට මේ ප්‍රොඩක්ට් එක ගැන කියන්න දන්නේ නැහැ. මේකේ උරුණාම මමත් එකක් ගන්න ඕන. ඒ හින්දා ඔයාලා මේක හොයලා බලලා සන් ක්‍රීම් එකක් හොයන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. හොඳ රිසල්ට් තියෙනවා. මේ තියෙන්නේ මම යූස් කරන එක බොඩි ලෝෂන් එක. මේක අවකාඩෝ ඩිටේන් බොඩි ලෝෂන් එක 21 එක. ඉතින් මේක අවකාඩෝ වලින්මනේ හදලා තියෙන්නේ. ඇත්තටම මේක හරිම සොෆ්ට් ඒ වගේම ඩ්‍රයි ස්කින් එකට යූස් කරන්න පුළුවන්. මම මේක ගොඩක්ම රැට යූස් කරනවා ඩ්‍රයි ස්කින් එකට. මේක ඔයාලා සතියක් විතර යූස් කරලා බලන්න. ඔයාලට වෙනසක් දැනෙනවා. ඔයාලගේ ස්කින් එක ඩ්‍රයි ගතියට තියෙනවා නම් සතියක් විතර අනිවාර්යයෙන්ම යූස් කරලා බලන්න. එතකොට ඊට පස්සේ ඔයාගේ ස්කින් එකේ සොෆ්ට් එකක් කියන්නේ තෙතමනයක් වගේ දැක ගන්න පුළුවන්. රිකවර් වෙනවා. ඩ්‍රයි ස්කින් පැචස් එහෙම තියෙනවා නම් රිකවර් වෙනවා. මොකද මම අත්දැකීමෙන් කියන්නේ. ඒ හින්දා ඔයාලට එක ගන්නත් පුළුවන්. මේකේ 200 ml එකේ ප්‍රයිස් එක රුපියල් 1800යි. මේක ගත්තට පාඩු නැහැ. ඒ වගේම මේක සුවඳත් හරිම සුවඳයි. ඒ හින්දා අර ගන්නත් ආස හිතෙනවා. 21 එකේ එන අවකාඩෝ ඩිටේන් බොඩි ලෝෂන් එක තමයි මේක. ඔයාලත් හොඳ බොඩි ලෝෂන් එකක් හොයනවා නම් මේකත් try කරලා බලන්න. බජට් එකට රීසනබල් සුවඳත් හොඳයි. ඒ වගේම රිසල්ට් එකත් හොඳයි. ඔය ඩැමේජ් ස්කින් ඔයාලගේ ස්කින් එක අවුවට ගිහිල්ලා වේලිලා තියෙනවා නම් එහෙම නැත්නම් අර ඉරිතැල්ල වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක යූස් කරලා බලන්න. මේ තියෙන්නේ මම යූස් කරන ෆුඩ් ක්‍රීම් එක. ඔයාලගේ යටිපතුල් පැරිලා එහෙම තියෙන්න පුළුවන්. ඉරිතැලිලා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට මෙන්න මේ ෆුඩ් ක්‍රීම් එක බෙස්ට්. මොකද මම මේක යූස් කරලා තියෙනවා. රිසල්ට් ඇත්තටම හොඳයි. මේකේ ප්‍රයිස් එක නම් මට මතක නැහැ. 100 ග්‍රෑම් ටැබ් එක තමයි මේක. මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් විදියට ඇලෝවේරා, නීම්, ගොටුකල,
ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ වගේම මේක ඇත්තටම සුවඳයි. ඒ වගේම මාර රිසල්ට් තියෙන එකක්. ඔයාලත් යූස් කරලා බලන්න. ඔයාලගේ යටිපතුල් එහෙම පැරිලා නම් ඔයාලා සතියක් මේක යූස් කරලා බලන්න. හොඳ රිසල්ට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මේකේ අර මම කලින් ප්‍රොඩක්ට් එකේ කිව්වා වගේම හොඳ සුවඳක් එනවා. ඒ වගේම මේකත් හරියම ගෑවට පස්සෙත් හරියම කම්ෆර්ටබල් අපිට ඔයාලට යූස් කරද්දී තියෙයි. මට B6 එකේ එන මේ බොඩි ලෝෂන් එකයි මේ පුට් ක්‍රීම් එකයි ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. රිසල්ට් එක බෙස්ට්. මේ තියෙන්නේ මම මේ දවස්වල යූස් කරන ෆේෂල් ටෝනර් එක. ඒක තමයි Clara brand එකේ එන all skin types ෆේෂල් ටෝනර් එක. මේක ඇල්කොහොල් ෆ්‍රී. ඉතින් අපි ටෝන් එකක් යූස් කරන්නේ ගොඩක්ම අපි ක්ලීන් අප් කරනවා නම් එහෙම නැත්නම් මේකප් රිමූව් කරන්න මෙන්න මේ වගේ දේවල් වලටනේ. ඉතින් මම ගොඩාක් ටෝනර්ස් වර්ග try කරලා තියෙනවා. හැබැයි ඒවට වඩා මේකෙන් මට වෙනස් රිසල්ට් එකක් ලැබිලා තියෙනවා. හොඳට මේකෙන් ක්ලීන් වෙනවා, ක්ලියර් වෙනවා. අපේ අර මේකප් එකක් වුණත් අපිට හොඳට ඉක්මනට ටෝන් ක්ලීන් කරගන්න පුළුවන්. අපි ක්ලීන් අප් එකක් දැම්මට පස්සේ වුණත් අපිට මේ ටෝනර් එකෙන් හොඳට රිමූව් කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් අලුත් එකක් try කරනවා නම් මේක try කරලා බලන්න. මට මේකේ price එක නම් මතක නැහැ. ලොකු budget එකක් නම් යන්නේ නැහැ. ඔයාලා අලුත් එකක් try කරලා බලනවා නම් මේක try කරලා බලන්න. මට මේක හරි ගියා. මොකද මම සමහර ඒවා use කරලා තියෙනවා කිසිම result එකක් නැහැ. හැබැයි මේකෙන් ටිකක් වෙනස් විදිහේ result එකක් දැනෙනවා මට. ඔයාලා කැමති නම් මේක try කරලා බලන්න. මේ තියෙන්නේ මම underarm darkness ඒ වගේම dark patches වලට use කරන එක The Ordinary brand එකේ එන glycolic acid. මෙන්න මේක ගන්නවා නම් ඔයාලා හොඳට හොයලා බලලා original product එකම ගන්න. මොකද මම මේක ගත්තෙත් ගොඩක් හොයලා. හැබැයි ඒක ගොඩක් කට්ටිය reviews තියෙන page එකක්. හැබැයි මට මේක ගෙනාවට පස්සේ මම check කරලා බැලුවට පස්සේ මට දැනෙනවා මේක original එක නෙවෙයි කියලා. ඉතින් ඔයාලා The Ordinary brand එකේ product ගන්නවා නම් ලංකාවට හොඳ product ගෙන්නන original product ගෙන්නන තැනක් පොඩක් හොයලා එහෙම තැනකින්ම ගන්න. එතකොට ඔයාලට result එක ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. මේක ඔයාලගේ dark patches වලට use කරන්න පුළුවන්. ඒ වගේම underarm darkness වලට use කරන්න පුළුවන්. හැබැයි ඔයාලා මේක use කරන්න කලින් පොඩක් හොයලා බලන්න මේක use කරන හරි විදිය. YouTube එකෙත් ඕනතරම් videos තියෙනවා. මොකද මේක අර ඇසිඩ් එකක් නේ. එතකොට අපි යූස් කරද්දී චුට්ටක් කේර්ෆුල් වෙන්න ඕන. හින්දා ඔයාලා පොඩ්ඩක් ඒක සර්ච් කරලා බලලා යූස් කරන්න. මේකේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකේ හොඳටම රිසල්ට් තියෙනවා. ඒ හින්දා මේ ප්‍රොඩක්ට් එක ගන්නවා නම් ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක හොයලාම ගන්න. මම මේ පාර අරගෙන තියෙන ටිකක් ෆේක් එකක් වගේ. හැබැයි ඒ වුණාට මේකේ රිසල්ට් හොඳයි. එතකොට මට හිතෙනවා ඔරිජිනල් එකේ මීට වඩා රිසල්ට් හොඳ ඇති කියලා. මේ තියෙන්නේ මම යූස් කරන නයිට් සීරම් එක. මේකත් මට gift එකක් හම්බුන එකක්. Glow Deep Serum Rice Plus Alpana Beauty. ඉතින් මේක මට හම්බ වුණ ප්‍රොඩක්ට් එකක්. මේකෙත් මට රිසල්ට් එකක් දැනෙනවා. මම නයිට් ටයිම් එකේ තමයි යූස් කරන්නේ. මේකෙන් අපේ ස්කින් එකට මොයිස්චරයිස් එකක් ඇඩ් වෙනවා. ඒ වගේම ටිකක් ස්කින් ක්ලියර් වෙනවා. කියන්නේ ගොඩ සුදුම වෙනව නෙවෙයි. හැබැයි හැම පැහැපත් වෙනවා, එළියක් දැනෙනවා. ඒ වගේම මේක සතියක් විතර යූස් කරද්දී ස්කින් එකට ඇත්තටම ටිකක් වෙනසක් දැනෙනවා. ඒ හින්දා මට මේ ප්‍රොඩක්ට් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. හැබැයි මම මේකේ ප්‍රයිස් දන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එකෙත් ෆේක් තියෙන්න පුළුවන්. එහෙනම් ඔයාලා මේක ගන්නවා නම් අනිවාර්යයෙන්ම හොඳ ඔරිජිනල් ගෙනන තැනකින් අරගන්න. මේක නම් මම දැකලා තියෙන ඕන තරම් මේ අර කොරියන් බ්‍රෑන්ඩ් ගෙනන ප්‍රොඩක්ට් වල තියෙනවා. මේ pages වල තියෙනවා. Glow Deep Serum Rice Plus Alpha Beauty කියන එක. ඉතින් අනිත් මම යූස් කරන්නේ The Ordinary brand එකේ niacinamide එක. ඉතින් මේකෙන් රිසල්ට් ගැන ඔයාලට අමුතුවෙන් කියන දෙයක් නැහැ. best result තියෙන product එකක්. ඇත්තටම ස්කින් එක glow වෙනවා, ඒ වගේම ස්කින් එක protect වෙනවා, හැමදේම වෙනවා. ඉතින් මේකේ original එකම ඔයාලා යූස් කරන්න ඕන. මේකේ රිසල්ට් නම් ඇත්තටම best. ඉතින් මේකේ price එක පොඩක් වැඩි. ඔරිජිනල් එක ගන්නකොට තව price එක වැඩි වෙනවා. හැබැයි result එකත් ඒ වගේම හොඳයි. ඉතින් මේකත් use කරනවා නම් ඒක පොඩක් අපි හොයලා බලලා තමයි use කරන විදිය ගන්න ඕන. අනිත් එක මේ වගේ දේවල් සමහර විට skin එකට allergy වෙන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා අපි මෙන්න මේ වගේ product ගන්නවා නම් පොඩක් අපි patch test එකක් කරලා ඒ වගේම ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් හොයාගෙන අන්න ඒ වගේ දේවල් කරලා තමයි මෙන්න මේ වගේ ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා නම් යූස් කරන්න වෙන්නේ. හැබැයි ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ට් යූස් කරද්දී ඒ වගේ ලැබෙන රිසල්ට් එකත් ඒ වගේම බෙස්ට්. අපේ ස්කින් වලට බය වෙන දෙයක් නැහැ අර හෝම් මේඩ් දේවල් ගන්නවට වඩා.
ඉතින් මේ තියෙන්නේ මම මේ දවස්වල යූස් කරන ප්‍රොඩක්ට් මේකෙන් කීපයක් ලංකාවේ මාකට් එකේ තියෙනවා අනිත් ඒවා ඉන්ටර්නැෂනල් මාකට් එකේ තියෙනවා. හැබැයි හැම ප්‍රොඩක්ට් එකෙම ස්කින් එක සුදු වෙන්නේ වයිට්නින් වෙන්නේ ඒ දේවල් නැහැ. ස්කින් එකට පෝෂණයක් ඇඩ් වෙනවා, ක්ලියර් එකක් ඇඩ් වෙනවා. and අපිට ඩේ ටු ඩේ ලයිෆ් එකට යූස් කරන්න අපේ බජට් එකට රීසනබල් වෙන්න ගන්නත් පුළුවන්. මේක සමහර ප්‍රොඩක්ට් මිලයි හැම ප්‍රොඩක්ට් එකම නෙවෙයි. ඒ වුණාට අනිත් ප්‍රොඩක්ට් අපිට ජැනට් එකේ ප්‍රොඩක්ට්, විසේකේ ප්‍රොඩක්ට්, ක්ලාර බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට් එහෙම අපිට රීසනබල් ප්‍රයිස් වලට ගන්න පුළුවන්. මෙතනින් පොඩක් අර ප්‍රයිස් වැඩිව තියෙන්නේ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකේ ඒවා. ඒ වගේම කොරියන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් දෙක තමයි. අනිත් ඒවා අපිට normally use කරන්න පුළුවන්. අපේ බජට් එකට රීසනබල් ගත්තට පස්සේ ටික කාලයක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකටත් අහිතකර නෑ. මම කියන්නේ හැමෝටම එහෙම වෙනවා කියලා. මම යූස් කරලා තියෙනවා ගොඩක් කල්. ජැනට් එක, විසේක එක එහෙම කිසිම අවුලක් වෙන්නේ නැහැ. මම ඔඩිනරි එක යූස් කරන්න ගත්තේ ළඟදී. ඒ හින්දා ඒ ටිකක් කාල ගියාට පස්සේ තමයි මට රිසල්ට් කියන්න වෙන්නේ. හැබැයි ඉතින් ඒක දැනටත් මට දැනෙනවා හොඳ රිසල්ට් එකක්. ඉතින් අදත් මගේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා තාමත් මගේ වීඩියෝ බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්නේ නැකම් අදට මාත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම thank you.